හායි good morning. ඔන්න අද මම ඕගොල්ලොත් එක්ක පුංචි ගමනක් යන්න හදන්නේ. ඔව් මම යන්නේ ලයිබ්‍රරි එකට. ඔන්න මම ලයිබ්‍රරි එකට ආවා. මම උදේම ආපු නිසා තාම ගොඩ දෙනෙක් ඇවිල්ලා නම් නැහැ. ඉතින් මං හිතුවා මගේ වැඩ ටික පටන් ගත්තා නම් හොඳයි කියලා. මම අද බයොලොජි මම කලින් පාඩම් කරපු කොටසක් පොඩ්ඩක් රිවයිස් කරගන්න තමයි හදන්නේ. ඉතින් මම කලින් පාඩම් කරපුවා මතකද කියලා ආයෙ පොඩ්ඩක් කියවලා බලලා අමතක කොටස් ටික ආයෙ රෙකෝඩින් එකක් බලලා මතක් කරගන්න තමයි හදන්නේ. ඉතින් මං කටුවට පොඩි ෂෝට් නෝට් එකක් වගේත් හදාගත්තා. එතකොට මට ආයෙ බලද්දි ලේසි නිසා ඉතින් සැනින් සැරේ ඔන්න වගේ පොඩ්ඩක් එළියට ගිහිල්ලා ඇවිල්ලා වතුර ටිකක් බීලා එම ෆ්‍රෙෂ් වෙලා මම වැඩ කරා. ඉතින් පුංචි බ්‍රේක් ඕනනේ ඉතින්. There's not much to do when all I can is thinking about you. Not doing well, don't know where you are. මේ දවස් ටිකම ගෙදර ඉඳන් ස්ටඩීස් කරපු නිසාද මන්ද බෝරින් ගතියක් දැනුණා. ඇත්තටම මේ නිසා තමයි ලයිබ්‍රරි එකට ආවේ. ඉතින් මං ටිකක් හවස් වෙලා ගෙදර එන්න ආවා. මොකද හවස වැස්සොත් මට ගෙදර යන්න අමාරු නිසා. That's all I wanna do. I hope that you are safe and that I will see you soon. එතකොට ඔය තියෙන්නේ දෙවෙනි දවස. ඒ කියන්නේ මම ලයිබ්‍රරි ගියපු දවසට පහුවදා. ඉතින් ඇත්තටම එදා මට ලොකු ඔළුව එකකමක් ආවා ලයිබ්‍රරි ගිහින් ආවට පස්සේ. ඉතින් ඒ නිසා මම ටිකක් නිදාගෙන මම ආයේ අවදි වෙද්දි ටිකක් රෑ වෙලා තිබුණා. ඉතින් මම පාඩම් වැඩ පොඩ්ඩක් කරා ඒත් රෙකෝඩ් කරගන්න මට බැරි වුණා. ඉතින් වොෂ් එකක් දාලා කාලා එම මම දැන් ආයේ ස්ටඩීස් ටික පටන් ගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. You're right, but you should know it. You've been gone for way too long now. If I can lay down beside මම අද ඔය රසායනික ගණනය පාඩමේ පාස් පේපර්ස් ටිකක් කරන්න ඕනි කියලා හිතුවේ. ඉතින් ඊට කලින් පාඩමේ අත්‍යවශ්‍ය තියරි කොටස් එකතු කළා මම හදපු පුංචි ෂෝට් නෝට් එකක් කිව්වත් හරි. අන්න ඒ වගේ නෝට් එකක් තියෙනවා. ඒක බලලා පොඩ්ඩක් රිවයිස් කරගන්න ගමන් මට මිස් වෙච්ච පොයින්ට් මොනා හරි තියෙනවද කියලා මම මේ බලන ගමන් තමයි ඉන්නේ. ඉතින් එතකොට මට පුළුවන් ඒවත් ඇඩ් කරගෙන නෝට් එක කම්ප්ලීට් කරගන්න. even if you're gone, I will remember. You're all I know, what I need, and that ain't changing. If I could lay down beside you, I would. When nothing ඔයාලත් එම පාස් පේපර් ප්‍රශ්න හරි ඒ මොනා හරි පාඩමකට අදාළව යුනිට් වයිස් සෙක්ෂන්ස් මොනා හරි කරනවා නම් ඒ පාඩමට අදාළව පැහැදිලි ෆුල් නෝට් එකක් කියන්නේ ගොඩාක් ලස්සන වෙන්න ඕනේ නෑ. ඔයාලට තේරුම් ගන්න පුළුවන් විදියට හදපු නෝට් එකක් ළඟ තියා ගන්නවා නම් ගොඩක් හොඳයි. මොකද එතකොට අපිට ප්‍රශ්නයක් කරද්දී අපිට අමතක වෙලා තිබ්බ පොයින්ට් එතකොට උත්තරේ හදාගන්න අපිට එකපාරට අයිඩියා එකක් එන්නේ නැති අවස්ථාවල අපිට ඒක බලලා එකෙන් උදව්වක් ගන්න පුළුවන්. I would.
ඉතින් ඔයා ගාව නෝට් එකක් නැත්තම් කෙටි කාලයක් තුළ මුල් පාඩමම රිවයිස් කරන වීඩියෝස් ඕනි තරම් YouTube එකේ තියෙනවා. ඉතින් ඔයා කලින් ඒ පාඩම ඉගෙනගෙන තියෙන කෙනෙක් නම් අන්න ඒ වගේ වීඩියෝ එකක් බැලුවත් ඔයාට කම්ප්ලීට් පොඩි ෂෝට් නෝට් එකක් වගේ එකක් හදාගන්න පුළුවන්. ඉතින් YouTube එකේ ඔයාට ඕනි පාඩම සර්ච් කරාට පස්සේ ඉතින් වීඩියෝස් ඕනි තරම් එනවනේ. ඔයා කැමති වීඩියෝ එකක් ඔයාට උගන්වද්දි පැහැදිලිව විෂය කරුණු නිරවුල්ව වගේ ඔළුවට යනවා කියලා තේරෙන විදිහේ වීඩියෝ එකක් අරගෙන දිගටම බලලා පොඩි නෝට් එකක් හදාගන්න. ඇත්තටම ලොකු තියරි නෝට් එකක් ආය පොත පෙරල බලනවට වඩා එහෙම කොළ 2-3ක හදපු පුංචි නෝට් එකක් තියෙන එක ලොකු පහසුවක්. ඉතින් ඔයාලත් එහෙම කරලා බලන්න. එතකොට ඔයාලට ඒක ගොඩක් පහසුයි කියලා හිතේවි. ඒ වගේම ඔය සමීකරණයක් තියෙනවා නම් ඒකට අදාළ උදාහරණ ගණන් 2-3ක් සර් කරાવી. ඉතින් ඔයාට ඒ සමීකරණේ පොඩ්ඩක් ඒකේ ආදේශ කරන්න තේරෙන්නේ නැත්නම් ඒ වගේ පොඩි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලා ඒ උදාහරණ ගැටලු ටිකත් එවෙලෙම එතනම කරන්න. ඉතින් ඔයාට සමහර වෙලාවට ගොඩක් වෙලාවට සමීකරණ එක ආදේශ කරද්දි ගොඩාක් දිග ප්‍රශ්න නැහැනේ. ඒ අහලා තියෙන ප්‍රශ්නට අදාළ දත්ත ටික ඔයා කෙටියෙන් සටහන් කරගන්න මුලින් ඊට පස්සේ ඔයා උත්තරේ හදන්න. ඉතින් එතකොට පුළුවන් ආයේ මොකද්ද ප්‍රශ්නේ කියලා පොඩ්ඩක් අපිට බලා ගන්න. There's not much to do when all I can is thinking about you. Not doing well, don't know where you are. ප්‍රශ්න ලියද්දී ඉතින් සම්පූර්ණයෙන්ම ලියන්න ඕනි නැහැ. උදාහරණයක් විදියට ප්‍රශ්නක තියෙනවා නම් CO2 වල සාන්ද්‍රණය කියලා. CO2 වල අපි සාන්ද්‍රණය අර්ථ දක්වන්නේ C අකුරෙන්නේ. C කියලා ලියලා ඒ අගය ලියන්න. අහන දේ ඒ කියන්නේ මූල ගණනක් සොයනවා නම් n කියලා දාලා ප්‍රශ්නාර්ථ ලකුණක් දාන්න. එතකොට ඔයාලට ලේසියි අඳුන ගන්න. We talk on the phone every night. Love to hear your voice. ඉතින් අදට vlog එක මම මෙතනින් නතර කරනවා. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ඉතින් තව vlog එකකින් ආයෙත් හමු වෙමු.